ආයිබෝවන් තෙරුවන් සරණයි ජේසු පිටයි කියලා ප්‍රාර්ථනා කරනවා අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන සිංහලත් මෙහෙම සියලුම දෙනාට. ඉතින් 2026 වර්ෂය කියන්නේ ඔබේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සටහන් කරන වර්ෂයක් විදිහටයි මේ ජ්‍යොතිෂයට අනුව හඳුන්වලා තියෙන්නේ. ඉතින් 2026 වර්ෂයේ මාස 3ක් කාලයක් මේ වෙද්දී ගෙවි ගිහිලා තිබුණත් ඉතින් අද වීඩියෝ විශේෂයෙන් කතා කරන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. ඉතින් එක පැත්තකින් සෙනසුරුගේ ඒ රාෂ්ටක අපල තත්ත්වයක් පවතිද්දී අනිත් පැත්තෙන් වසර 12කට පසු පැමිණෙන මහා බලවත් ගුරු මාරුවත් එක්ක රාජයෝග උදා වෙන වර්ෂයක් තමයි මෙන්න මේ 2026 වර්ෂය කියන්නේ සිංහ ලග්න හිමියන්ට. ඉතින් අද අපි කතා කරන්නේ මේ අභියෝග මැද ඔබේ ජීවිතයේ උරගා බැලිය යුතු ජයග්‍රහණ අත්පත් කරගත යුතු ආකාරය පිළිබඳවයි. ඉතින් එහෙනම් වීඩියෝවත් එක දිගටම රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අද සිංහ ලග්න හිමි ඔබ ගැනම පමණයි කතා කරන්නේ. ඉතින් ඔබ රැකියාව කරන අයෙක්ද එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්ද ඒත් නැත්නම් ශිෂ්‍යයෙක්ද ඉතින් මේ හැමෝටම 2026 වර්ෂයේ බලපාන්නේ කොහොමද කියලා අද අපි සවිස්තරාත්මකව විමසලා බලමු. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය සහ මූලික පසුබිම පිළිබඳව අපි දැන් කතා කරමු. 2026 වර්ෂය ආරම්භයේ සිටම සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 8 වැන්නේ ඒ කියන්නේ මීන රාශියේ ගමන් කරනවා. ඉතින් මේ අප ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ අෂ්ටම ඒ රාෂ්ටකය ලෙසයි. ඉතින් නමුත් බිය යුතු නම් නැහැ. 2026 ජූනි මාස 30 වනදා සිදුවන ගුරු මාරුව ඔබේ ලග්නයට පැමිණීමත් සමග සියලු අසුබ තත්ත්වයන් මර්ධනය කරමින් මහා බලවත් ශක්තියක් ඔබට ලැබෙනවා. ඉතින් සෙනසුරු 8 වැන්නේ සිටීම පිළිබඳව අපි දැන් චූටක් කතා කරමු. ඉතින් රහස් සතුරන් සෞඛ්‍ය ගැටලු ගැන අවධානයෙන් සිටිය යුතු බවයි සෙනසුරු 8 වැන්නට පැමිණීම සමග මේ ජ්‍යොතිෂයට අනුව සිංහ ලග්න හිමියන් ඔබට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි රාහු 7 වැන්නේ සිටීමෙන් අවුල් ව්‍යාපාර සහ විවාහ ජීවිතයේදී අවිශ්වාසය ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම තමයි ගුරු ඒ කියන්නේ බ්‍රහස්පති ලග්නයට පැමිණීමත් සමග ජූනි මාසයෙන් පසු ඔබේ පෞරුෂය වාසනාව සහ ගෞරවය ඉහළ යන කාලයක් බව ජ්‍යොතිෂයේදී පෙන්වා දීලා තිබෙනවා. ඉතින් අපි දැන් බලමු රැකියාව සහ වෘත්තීය ජීවිතය පිළිබඳව. ඉතින් සිංහ ලග්න හිමියන් ස්වභාවයෙන්ම නායකත්වයට ලැබි පුද්ගලයන් විදිහටයි මේ ජ්‍යොතිෂයට අනුව අපි හඳුන්වන්නේ. 2026 වසරේ මුල් භාගයේදී රැකියා ස්ථානීය යම් පීඩනයක් වැඩ අධික වීමක් හෝ ප්‍රධානීන් සමග සුළු මතභේද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් 2026 ජූනි මාසයෙන් පසු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ ගැන වගකීමෙන් මේ වෙලාවේ කියන්න පුළුවන්. ඔබට හිමි විය යුතු උසස්වීම් ලැබීමට මඟ පෑදෙනවා. විදේශ රැකියාව බලාපොරොත්තු වෙන අයට ඉතාමත් සුබදායක කාලයක් මේ 2026 ජූනි මාසයෙන් පසු සිංහ ලග්නයට උදා වෙනවා. ඉතින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ දෙවන භාගය ඉතාමත් සුදුසු වෙනවා. ඉතින් ඔබේ දක්ෂතාවයට නිසි ඇගීම ලැබෙන වසරක් නිසා අභියෝග ආවත් පසුබට නොවි ඉදිරියටම යන්න කියලා මම ඔයාට මේ වෙලාවේ කියනවා. ඉතින් දැන් අපි බලමු ධන වාසනාව සහ ආර්ථිකය පිළිබඳව මේ සිංහ ලග්න හිමියන්ගේ 2026 වර්ෂයට අදාළව. ඉතින් 8 වැන්නේ සෙනසුරු සිටීම නිසා අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ඉදිරියට යා යුතු වෙනවා. ඔබ විශේෂයෙන්ම හදිසි ආයෝජනවලදී දෙවරක් නෙවෙයි කිහිපවරක් සිතුවත් ඔබට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නමුත් 2026 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුල උරුම හිමිකම් රක්ෂණ වන්දි වැනි දේ ලැබීමට ඉඩ තිබෙනවා ඔබට. ඉතින් මේ වගේ ලැබීම් පිළිබඳව එහෙම නැත්නම් ඒ වගේ ලැබීම් පිළිබඳව ඔබට ගැටලුවක් තිබුණා නම් මෙතෙක් ඉතින් ඔබගේ ජීවිතයේ 2026 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුල ඒ ලැබීම් නියත වශයෙන්ම ලැබෙන බව මතක් කරන්නට කැමැතියි. ආති ව්‍යාපාරවලින් ලාභ ලැබෙනවා. අතහර දමා තිබූ ව්‍යාපාර එහෙම නැත්නම් ආදායම් මාර්ග නැවත සක්‍රිය වෙනවා මේ වර්ෂය තුලදී. ඉතින් මේ වසරේ ඔබ වාසනාව උරගා බැලිය යුතුයයි මා පැවසුවේ. නිවැරදි තීරණයක් ගත්තොත් ජීවිත කාලයටම සෑහෙන ධනයක් උපයාගත හැකි ඉතාමත් වැදගත් වර්ෂයක් මේ සිංහ ලග්න හිමියන්ට. අන්න ඒ නිසායි මම මේ වීඩියෝවත් අද විශේෂයෙන් ඔබ වෙනුවෙන් කරන්නට කල්පනා කළේ. ඉතින් දැන් අපි බලමු සිංහ ලග්න හිමියන්ගේ ආදරය, විවාහය සහ පෞල් ජීවිතය පිළිබඳව. පෞල් ජීවිතය පිළිබඳව කතා කිරීමේදී 7 වැන්නේ සිටින රාහු නිසා සහකරු හෝ සහකාරිය සමග සුළු ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බාහිර පුද්ගලයෙකුගේ කීම අසා පවුල තුල ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද තුන්වෙනි පාර්ශවයක් මේ විවාහය ආදරය වැනි දේවල් වලට සම්බන්ධ කර ගැනීම ප්‍රශ්නයක්. මම දන්න විදිහට ජ්‍යොතිෂයට අනුව නෙවෙයි ඒක ඉතින් කොහොම නමුත්
තුන්වෙනි පාර්ශවයක් නිසා පවුල තුළ ගැටලු ප්‍රශ්න නම් ඇති කරගන්න එපා කියලා මං සිංහ ලග්න හිමියන්ට කියනවා. ඉතින් විවාහක අයට දැන් බලමු 2026 වර්ෂය ගැන කොහොමද කියන්න පුළුවන් කියලා. ජූනි මාසයෙන් පසු මංගල යෝග ඉතාමත් බලවත් වශයෙන් ලැබෙනවා. අතින් යෝජිත විවාහ ස්ථිර වෙන්නත් මේ 2026 වර්ෂය සිංහ ලග්න හිමියන්ට වාසනාව ලැබෙනවා. අතින් විවාහකායට දරු සම්පත් පිළිබඳව දැන් අපි බලමු. දරු සම්පත් බලාපොරොත්තු වන අයට වසරේ මැද සිට ඉතාමත් සුබ කාලයක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නත් මේ 2026 වර්ෂය අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා. ඉතින් දැන් අපි බලමු 2026 වර්ෂයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පිළිබඳව සිංහ ලග්න හිමියන්ට සෞඛ්‍ය ගැන නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි වෙයි. මේ වර්ෂය තුලදී සෙනසුරු 8 වැන්නේ සිටීම නිසා කොන්දේ අමාරු, සන්ධි රෝග හෝ මූත්‍රා පද්ධතියේ ආබාධ ඇතිවීමට ඉඩ තිබෙනවා. ඉතින් නිරන්තරයෙන් ව්‍යායාම කිරීම සහ මානසික සහනය පවත්වා ගැනීමත් ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් දැන් අපි බලමු සිංහ ලග්න හිමි අධ්‍යාපනය ලබන දරුවන්ට මේ 2026 වර්ෂය පිළිබඳව මොනවගේ දේවල්ද කියන්න පුළුවන් කියලා. වසරේ මුල් කාලයේ ඒකාග්‍රතාවය අඩුවීමක් ඔබට පෙන්눔 කරනවා. නමුත් මැද භාගයෙන් පසු මතක ශක්තිය සහ ඉගෙනීමට ඇති උනන්දුව ඉහළ යනවා. තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබීමට ඔබට වාසනාව තිබෙනවා මේ වසරේ මැද භාගයෙන් පසු. ඉතින් ඔබට ගැටලු තිබේ නම් මෙන්න මේ මම කියපු පලාබල එහෙම නැත්නම් විස්තර තුලින් ඔබට ඔබගේ ජීවිතය ගැන ගැටලු තිබේ නම් ප්‍රතිකර්ම සහ සමාප්තිය පිළිබඳව දැන් අපි විමසීමක් කරලා ඔබට මම කියන්නම්. මේ අපල තත්ත්වයන් මගහරවාගෙන උදාවන රාජයෝග වලින් උපරිම ඵල නෙලා ගන්න ඔබ කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් තිබෙනවා. සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඔබට ඉතාමත් ඵලදායී වේවි. දුප්පත් අයට විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට උදව් කරන්න ඒකත් ඔබට විශේෂයෙන් වැදගත් දෙයක් වේවි. කළු පහති ඇඳුම්, නිල් මැණික් සහ පුෂ්පරාග මැණික් පැළඳීම ඉතාමත් සුබයි. නමුත් ඒකට නිසි ජ්‍යොතිෂය උපදෙස් මත ඒ දේ කරන්න පුළුවන් නම් ඵලදායී භාවය වැඩි දියුණු කරගන්න පුළුවන්. 2026 වර්ෂය කියන්නේ සිංහ ලග්න හිමියන්ට අභියෝග මැදින් ජයග්‍රහණයේ රන් දොරටු විවෘත වන වර්ෂයක්. අවධානම ගන්න, හැබැයි බුද්ධියෙන් ක්‍රියා කරන්න. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඔබේ මිතුරන් අතරත් ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝවකින් නැවත හමු වෙමු. ඉතින් ඊළඟට අපි තවත් දිනයකදී කතා කරමු වෙනත් ලග්නයක් පිළිබඳව. විවාහෙත් සහකරුවා එහෙම නැත්නම් ඔයාලට දැනගන්න අවශ්‍ය වෙන කෙනෙකුගේ ලග්නයක් තිබේ නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පිළිබඳව ඉක්මනින්ම ඉදිරි දිනයකදී කතා කරමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ජේසුස් පිටයි.